මොකක්ද මේ කරන්න ලෑස්ති වෙන්නේ කියන්නේ 29ක් ෂුවර් නැහැ නේද? බොරු කියන්න ඕනේ නැහැ නේ. විපක්ෂ නායක දර්තට ගන්න බලාගෙන බොරුට ව්‍යංගාර්ථයෙන් ඉන්නවා. මොකද්ද මේ අතර මේ කරන්නේ? නිකන් ටෙස්ට් එකේ වැඩේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි පැහැදිලිවම ඊළඟ මැතිවරණයේ ජයග්‍රාහී බලවේගයේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ වටා එක රාශී වෙනවා. ඉතින් අද ගම්මට්ටමට අපි යනකොට අපි අපෙන් ඈත් වෙච්ච දුරස් වෙච්ච බොහෝ පාක්ෂිකයෝ එක්ක අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒ අනුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න. අද මේ ආණ්ඩුව රටේ ජනතාවගේ ප්‍රශ්න වලට අහුම්කම් දෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ඒ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටිනවා වගේම ඒ ප්‍රශ්න වලට අහුම්කම් දෙනවා වගේම ඒ ප්‍රශ්න වලට පිළිතුරු ආණ්ඩුවෙන් ලබා ගන්නත් අපි සටන් කරනවා. ඉතින් ආණ්ඩුව හිතනවා නම් මේ ඇඟ බේරගෙන ඉන්න පුළුවන් කියලා ආණ්ඩුවට වැරදිලා. හැබැයි ආණ්ඩුව හිතන් ඉන්නවා නම් ගොවියාගේ බඩට ගහලා ගොවියව වී ගොවිතැනෙන් ඈත් කළා මෝල් හිමියෝන්ගේ පැත්ත අරගෙන මෝල් ආරක්ෂා කරන්න පුළුවන් කියලා ආණ්ඩුවට වැරදිලා. මොකද ඔය හැම මෝලකම කොටන්න වෙන්නේ ගමේ අහිංසක ගොවියෝ මේ මහ පොළොවත් එක්ක පොර බදලා ඒ සියලු දුක්ඛන්දර විඳගෙන හදර ලබන අස්වැන්නේ. ගොවියා වී අස්වැන්නක් ලැබුවොත් තමයි මෝල් වලට කොටන්න වී තියෙන්නේ. හාල් පිටරටින් ගෙනාවත් මෝල් වල කොටන්න වී නැහනේ. හාල් නෙන්නේ. ඉතින් ඒ හින්දා ඔය කවුරුත් එකතු වෙලා ගොවියාව ආරක්ෂා කරන්න තීන්දුව తీරන ගත්තොත් හොඳයි.